හරි පුතේ අපි අද එනම් ප්‍රත්‍යස්ථතාවය කොටස ආරම්භ කරමු. විශේෂයෙන්ම කියන්න ඕනේ පුතේ මේ සති දෙක තුල පන්ති අපිට රෙකෝඩින් එකක් විදිහට තමයි ලබලා දෙන්න සිද්ධ වෙන්නේ. හේතුව තමයි මේ පොඩි සිග්නල් ගැටලුවක් තියෙනවා. ඒක නිසා ඔයගලන්ට ලයිව් පන්තියට සම්බන්ධ වීමේ අපහසුාවක් ඇති වෙනවා. ඒක නිසා ඔයගලන්ට ක්ලාස් එක කෙරෙනවා රෙකෝඩින් එකක් විදිහට පුතේ බලන්න පුළුවන්. හරි. පුතේ අපි අද එනම් ප්‍රත්‍යස්ථතාවය කොටස ආරම්භ කරමු. අපි අද තියරි ටික කතා කරමු. ඒකත් එක්ක ඊළඟ දවසේ අපි ඒකේ ගණන් ටික හදමු. තියරි මතක් වෙන්න ගණන් ටිකකුත් අපි අද හදනවා. කියන්නේ පාඩමට අදාළව පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න ගණන් කීපයකුත් අපි අද හදනවා. හරි. එහෙනම් මට පුතේ කියන්න බලන්න. ඔයගලන් දැකලා ඇති දැන් රබර් පටියක් එහෙම ගත්තම ඒවා ඇදෙනවානේ. අදින්න පුළුවන්. ඇදලා අතහැරපු ගමන් ආපහු මුල් පිහිටුමට එනවා. සමහර රබර් පටි ටිකක් වැඩිපුර ඇද්දම ඒව පොඩ්ඩක් දිග වැඩිත් වෙනවානේ. ලණුවක් වුණත් අර එහෙම ගතියක් තියෙනවා. අපි අන්න ඒ වගේ ඝන ද්‍රව්‍යයක තියෙනවා පුතේ ඒකට ගුණයක් තියෙනවා. අපි ඒකට කියන ගුණයක්. ඒ ගුණයට කියන පුතේ ප්‍රත්‍යස්ථතාවය. ප්‍රත්‍යස්ථතා ගුණය. අපි මේ ප්‍රත්‍යස්ථතා ගුණය තමයි පුතේ මේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණය කියන පාඩමේ අපි අද කතා කරන්නේ. එහෙනම් පුතේ මාතෘකාව ලියාගමු. ප්‍රත්‍යස්ථතාවය. හරි. මේ ප්‍රත්‍යස්ථතාවය කියන එකේ පුතේ අපි ඉස්සලාම දැනගන්න ඕනි දෙයක් තමයි මොකද්ද මේ විරූපණය කියන්නේ කියලා. ඊට අමතරව පුතේ ඔයගොල්ලන් විශේෂයෙන්ම මතක තියාගන්න මේ පාඩම MCQ point 12කින් තමයි කතා කරන්නේ. MCQ point 12කින්. MCQ point 12යි. එතකොට මේ MCQ point 12 තුලින් තමයි පුතේ ඔයගලන්ට ප්‍රශ්නයක් එනවා නම් එන්නේ. එතකොට මේ MCQ point 12 පුළුවන් නම් මේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේ ප්‍රත්‍යස්ථතාවයෙන් අහන කොටසින් ඔයගලන්ට එන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. ඒක නිසා හොඳට මේ MCQ point 12 ඔයගලන් ප්‍රගුණ කරන්න, හොඳට පාඩම් කරන්න, තියරි හොඳට නැවත නැවත මතක් කරන්න, ගණන් වැඩිපුර හදන්න. අපි ගණන් සීරියස් එකත් හොඳට බලලා අනිවාර්යෙන් ඔයගලන් ඒකට සම්බන්ධ වෙලා වැඩේ කරගන්න. හරි. දැන් මොනවා හරි ඝන ද්‍රව්‍යයක් මතට දැන් මං කියනවා පුතේ ඔයගලන් මම හැමදාම කියනවා වගේ ත්‍රිමානව හිතා ගන්න ඕනේ. දැන් හිතන්නකො මොකක් හරි ඝන ද්‍රව්‍යයක් තියෙනවා කියලා. ඔන්න මැටි ගුලියක් තියෙනවා කියනවා. ඝන ද්‍රව්‍යයක් නේ ඒක නේද? මැටි. මේ මැටි ගුලියට මම මොකක් හරි බලයක් යොදනවා. F කියලා බලයක් යොදනවා. මැටි ගුලියක් තියෙනවා මම ඒක අතින් චුට්ටක් තද කරනවා. එතකොට මොකද්ද පුතේ වෙන්නේ මෙයාගේ? හැඩය වෙනස් වෙනව නේද? දැන් මෙන්න මේ විදිහට තිබ්බ හැඩය මේ පැත්තෙන් බලයක් දුන්න නිසා පොඩ්ඩක් මේ ඇතුළට ගිහිල්ලා වගේ තියෙන්න පුළුවන්. ඊට පස්සේ නව පිහිටීම මෙන්න මේ ආකාරයට තියෙන්න පුළුවන්. මේක නැති වෙලා. ඇතුළට ගිහිල්ලා. අන්න ඒ වගේ පුතේ බලයක් යෙදුවම යම්කිසි ඝන ද්‍රව්‍යයක හැඩය වෙනස් වීමට අපි කියනවා විරූපණය කියලා. මොකද්ද? මේ හැඩය වෙනස් වීමට අපි කියනවා විරූපණය කියලා. ඒ විරූපණය කියන එක එතකොට අපිට කියන්න පුළුවන් කොහොමද? ඝන ද්‍රව්‍යයක් මතට බලයක් යෙදීම නිසා හැඩය වෙනස් වීම විරූපණය ලෙස හැඳින්විය හැකියි කියලා. හරි. අපි ඉස්සෙල්ලාම පුතේ MCQ point 1 ලියාගමු. MCQ point 1 ලියා ගන්න. ප්‍රත්‍යස්ථ හා අප්‍රත්‍යස්ථ ද්‍රව්‍ය. ප්‍රත්‍යස්ථ හා අප්‍රත්‍යස්ථ ද්‍රව්‍ය. ප්‍රත්‍යස්ථ හා අප්‍රත්‍යස්ථ ද්‍රව්‍ය. හරි. ඕකේ යටතේ පුතේ මේ MCQ point 1 යටතේ අපි ලියාගමු. මේක තමයි අපි MCQ point 1 එකේ තියෙන ප්‍රධාන මාතෘකාවක් විදිහට අපි නම් කරේ. ඒකේ යටතේ අපි ලියාගමු. ඝන ද්‍රව්‍යයක් මතට
ඝන ද්‍රව්‍යයක් මතට බලයක් යෙදූ විට ඝන ද්‍රව්‍යයක් මතට බලයක් යෙදූ විට හැඩය වෙනස් වීම විරූපණය ලෙස හැඳින්වේ. හරි. ඔන්න විරූපණය කියන්නේ මොකද්ද පුතේ එතකොට? අපි මුලින්ම ඉගෙන ගත්තා විරූපණය. එතකොට විරූපණය කියලා කියන්නේ මෙන්න මේ වගේ ඝන ද්‍රව්‍යයක් මතට බලයක් යෙදුවට පස්සේ ඒකේ හැඩය වෙනස් වීම තමයි පුතේ අපි මෙන්න මේ විරූපණය කියලා කියන්නේ. මේ විරූපණය සිදුවන ප්‍රධාන ආකාර කිහිපයක් තියෙනවා. විරූපණය සිද්ධ වෙන ප්‍රධාන ආකාර කිහිපයක් තියෙනවා. ඒ ප්‍රධාන ආකාර කිහිපයට යන්න කලින් මම මොකද්ද මේ ප්‍රත්‍යස්ත හා අප්‍රත්‍යස්ත ද්‍රව්‍ය කියන්නේ කියලා හඳුන්වලා දෙන්න. දැන් අපි මෙන්න මේ ආකාරයට පුතේ යම්කිසි ඝන ද්‍රව්‍යයක් මතට බලයක් යෙදුවට පස්සේ එතන සිදු වෙනවා එයාගේ හැඩය වෙනස් වීම. ඒ බලය අයින් කරාට පස්සේ ඉවත් කරාට පස්සේ නැවතත් මුල් පිහිටීමටම එම බලය එනවා නම් එම වස්තුව ඒ නැවතත් මුල් පිහිටීමම ලබා ගන්නවා නම් දැන් මෙතන මේ බලය අයින් කරාට පස්සේ මෙතන මොකක් හරි වස්තුවක් තියෙනවා. මෙයාට බලයක් දෙනවා. ඒ බලය දුන්නාට පස්සේ මෙයා විරූපණය වෙනවා. හැඩය වෙනස් කර ගන්නවා, ඇතුළට යනවා. බලය අයින් කරාට පස්සේ නැවතත් මුල් පිහිටීමටම එනවා. මේ තිබ්බ විදියටම එනවා. අන්න ඒ වගේ ද්‍රව්‍යයකට පුතේ අපි කියනවා ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය කියලා. ඒවට වගේ තමයි අපි කියන්නේ ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය. ඒතර මෙන්න මේ වගේ ප්‍රත්‍යස්ත ද්‍රව්‍යවලට උදාහරණ මොනවාද? ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය. මේ ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය වලට උදාහරණයක් විදිහට පුතේ අපි සරලවම කියන්න පුළුවන් රබර්. රබර් වලට පුතේ අපි බලයක් දුන්නා මේක ඇතුළට යනවා. බලය අතරපු ගමන් ආපහු තිබ්බ ගානට එනවා. රබර් බෝලයක් පොඩ්ඩක් ඇතුළට ඔබපු ගමන් ඇතුළට යනවනේ. ආපහු අයින් කරාම ඒ තිබ්බ මුල් පිහිටුමම ලබා ගන්න. ඒතකොට පුතේ අපිට අන්න ඒ ආකාරයට මේ ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය ටිකක් නම් කරන්න පුළුවන්. සමහර වීදුරු වර්ගවලත් මේ ප්‍රත්‍යස්ත ගුණය තියෙනවා. සමහර වීදුරු වර්ගවලත් තියෙනවා. ගොඩක් ලෝහවලත් පුතේ මේ ප්‍රත්‍යස්ත ගුණය තියෙනවා. අපිට හොඳටම හම් වෙන උදාහරණය තමයි රබර්. ඒකෙන් අපිට ඔය මේ ප්‍රත්‍යස්ත ගුණය කියන එක තේරුම් ගන්න පුළුවන්. හරි අපි එහෙනම් ඉස්සලාම ලියාගමු. දැන් මේක අපි මේ බලයක් යෙදුවට පස්සේ හැඩය වෙනස් වීමන විරූපණය කියලා හඳුන්වනවා. මේ බලය ඉවත් කරාට පස්සේ නැවත මුල් පිහිටුමම ලබා ගැනීම ඒතුර අපිට කියන්න පුළුවන් පුතේ ප්‍රත්‍යස්තයි කියලා නේ. ප්‍රත්‍යස්ත ද්‍රව්‍යයක් කියලා අපිට කියන්න පුළුවන්. අපි ලියාගමු. මේකට යටින් ලියාගන්න ඊට පස්සේ දැන් ලියාගෙන ඉවර කරපු තැනට යටින්. එම බලය ඉවත් කළ විට එම බලය කියේ අපි මෙන්න මේ යොදපු බල. මෙන්න මේ යොදපු බලය. එම බලය ඉවත් කළ විට නැවත මුල් පිහිටුම එම බලය ඉවත් කළ විට නැවත මුල් පිහිටුම නැත්තම් වරහණක් තුල මුල් හැඩය වරහණ වහලා ලබා ගන්නා ද්‍රව්‍ය ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. හරි. දැන් ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය කියන්නේ එතකොට මේ බලය ඉවත් කරාට පස්සේ නැවත මුල් පිහිටුම ලබා ගන්න ඒවා. ඒ වගේම අප්‍රත්‍යස්ත ද්‍රව්‍ය කියලා කියන්නේ අප්‍රත්‍යස්ත ද්‍රව්‍ය කියන්නේ දැන් අපි බලයක් දුන්නාට පස්සේ විරූපණයක් සිද්ධ වෙනවා. ඒ විරූපණය පුතේ මේ බලය ඉවත් කරාමත් ඒ සිදුවුණු විරූපණයම තමයි නැවතත් තියෙන්නේ. ඒ කියන්නේ ලබාගත් හැඩය ආපහු මුල් හැඩය ලබා ගන්නේ නැහැ යන්න. දැන් මැටි වගේ. මැටි වලට පුතේ බලයක් දැන් මේ වගේ මැටි ගුලියක් තියෙන එකට බලයක් දුන්නාට පස්සේ මෙයා ඇතුළට එබෙනවා. හැබැයි මේ බලය ඉවත් කළාට පස්සේ නැවත යා මුල් පිහිටුම ලබා ගන්නේ නැහැ. අන්න ඒ වගේ වට තමයි පුතේ අපි අප්‍රත්‍යස්ත ද්‍රව්‍යයක් කියලා කියන්නේ.
එතකොට මැටි කියන්නේත් අප්‍රත්‍යස්ත ද්‍රව්‍යයක් නේද? අපි ලියාගමු. එම බලය ඉවත් කළ විට නැවත මුල් හැඩය ලබා නොගන්නා ද්‍රව්‍ය අප්‍රත්‍යස්ත ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. එතකොට මේ අප්‍රත්‍යස්ත ද්‍රව්‍ය වලට අපිට කියන්න පුළුවන් උදාහරණයක් විදියට ප්‍රත්‍යස්ත ද්‍රව්‍යයි අප්‍රත්‍යස්ත ද්‍රව්‍යයි අපි චූටි වගුවක් ගහගමු. ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය අප්‍රත්‍යස්ත ද්‍රව්‍ය. හරි. එතකොට ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය වලට උදාහරණයක් තමයි රබර්. ඇයි එහෙම කියන්නේ? බලයක් යෙදුවට පස්සේ යා විරූපණය වෙනවා. විරූපණය වෙලා බලය අයින් කරාට පස්සේ නැවත මුල් පිහිටුම ලබා ගන්නවා. එතකොට අප්‍රත්‍යස්ත ද්‍රව්‍යයක් කියන්නේ බලයක් දුන්නාට පස්සේ විරූපණය වෙනවා. බලය ඉවත් කරාට පස්සේ නැවත මුල් පිහිටුම ලබා ගන්නේ නැහැ. නැවත මුල් පිහිටුම ලබා නොගන්නා ද්‍රව්‍ය තමයි අප්‍රත්‍යස්ත ද්‍රව්‍ය. එතකොට ඒවට උදාහරණයක් විදිහට අපි කියන්න පුළුවන් මැටි. නේද? තව මේ අප්‍රත්‍යස්ත ද්‍රව්‍ය ලී. තාර. අන්න ඔය වගේ පොඩි උදාහරණ ටිකක් අපිට මේ අප්‍රත්‍යස්ත ද්‍රව්‍ය කියලා හඳුන්වා ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය වලට අපිට කියන්න පුළුවන් පුතේ රබර්. සමහර වීදුරු වර්ග තියෙනවා. සමහර ලෝහ වර්ග තියෙනවා. අන්න ඔය වගේ උදාහරණ ටිකක් අපිට වෙන් කරලා හඳුන්වා ගන්න පුළුවන්. හරි. දැන් අපි මේ දෙකම සිද්ධ වෙන්නේ මොකද්ද පුතේ? මේ විරූපණයනේ බලපාන්නේ නේද? විරූපණය වුණාට පස්සේ නැවත මුල් හැඩයම ලබා ගන්නවා නම් ඒක අප්‍රත්‍යස්ත ද්‍රව්‍යයක් වෙනවා. විරූපණයක් වුණාට පස්සේ නැවත මුල් හැඩයම ලබා ගන්නේ නැත්තම් වැරදුනානේ. විරූපණයක් වුණාට පස්සේ නැවත මුල් හැඩයම ලබා ගන්නවා නම් ප්‍රත්‍යස්ත ද්‍රව්‍යයක් වෙනවා. විරූපණයක් වුණාට පස්සේ නැවත මුල් හැඩයම ලබා ගන්නේ නැත්නම් අප්‍රත්‍යස්ත ද්‍රව්‍යයක් වෙනවා. ඕකනේ සිද්ධ වෙන්නේ. එතකොට මේ විරූපණය කියන එකේ පුතේ ප්‍රධාන ආකාර තුනක් සිද්ධ වෙනවා. ඒ තමයි අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. විරූපණය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ලියා ගන්න යටින් විරූපණය ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැක. විරූපණය ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැක. මොකද්ද මේ ප්‍රධාන කොටස් තුන? එකක් තමයි පුතේ ඒකමාන විරූපණය. ඒකමාන විරූපණය. මේ ඒකමාන විරූපණය කියද්දි පුතේ යම්කිසි වස්තුවක යම්කිසි බලයක් යොදලා අපි එයාගේ වෙනස් කරන්නේ දිග විතරයි. අපි එයාගේ දිග විතරක් වෙනස් කරනවා. උදාහරණයක් විදිහට කම්බියක් තියනවා කියලා හිතන්න. මෙන්න මේ ගාන. මෙන්න මේ කම්බියට අපි බලයක් යොදලා මෙයාගේ කම්බියේ දිග අපි වැඩි කරගන්නවා. ඔන්න විරූපණය වුණා. ඇයි? බලයක් යොදවපු නිසා මුල් හැඩය වෙනස් වුණානේ. දිග වෙනස් කරගත්තා. අන්න මේ වගේ පුතේ දිග විතරක් නම් වෙනස් වෙන්නේ. අපි කියනවා ඒකට ඒකමාන විරූපණය. ලියා ගන්න. එකම රේඛාවක් ඔස්සේ ආතන්‍ය
සම්පීඩක බලය දීමෙන් ආතන්‍ය හෝ සම්පීඩක බලය දීමෙන් ඒකමාන විරූපණය සිදු කළ හැක. ඒකමාන විරූපණය සිදු කළ හැක. එතකොට මේ ඒකමාන විරූපණය පුතේ අපිට ආතන්‍ය හෝ සම්පීඩක බල. ඒ කියන්නේ ආතන්‍ය බලයක් කියන්නේ පුතේ සරලවම කිව්වොත් එහෙම මේ ඇදීමක් නිසා සිදුවන බලයක්. ඇදීමක් නිසා. එතන සිදුවෙන්නේ පුතේ ආතතියක් ඇති උනට නේ ඇදීමක් ඇති වුණොත් ආතතියක්. ආතති බලයක් කියලා අපිට ඕනනම් කියන්න පුළුවන්. එතකොට සම්පීඩක බලයක් ඇති වෙන්නේ පුතේ මෙතන ගත්තොත් එහෙම අපිට තෙරපුමක්. දැන් හිතන්න පොඩි ලෝහ දණ්ඩක් කරන් එන්න මේ වගේ ලෝහ දණ්ඩක් අරගෙන මම මොකද්ද කරන්නේ උඩින් තෙරපනවා. එතකොට මෙයා චුට්ටක් උස අඩු වෙනවා. පොඩි උස අඩු වෙනවා. අන්න එතකොට පුතේ මෙයාගේ ඇති වෙන්නේ මොකද්ද? සම්පීඩක බලය. තෙරපුමක් නිසා සම්පීඩක එකක් තමයි පුතේ ඇති වෙන්නේ. ඉතින් මේ විදිහට පුතේ මෙන්න මේ ඒකමාන විරූපණය කියන එක කරන්න පුළුවන්. ඒකට ඒකමාන විරූපණය කොටස් දෙකකට සිද්ධ වෙනවා. ආතන්‍ය හෝ සම්පීඩක කියලා. ඒකට ආතන්‍ය බලයක් අපි යෙදුවොත් එහෙම ඒක ඇදීමකට ලක් වෙනවා. සම්පීඩක බලයක් යෙදුවොත් එහෙම ඒක තෙරපුමකට ලක් වෙලා උස අඩු වෙනවා. ඒ විදිහට පුතේ ඒකමාන විරූපණයක් සිදු කරගන්න පුළුවන්. ඒකට දිග වැඩි වෙනවද දිග අඩු වෙන එකෙන් අපිට මෙන්න මේ විරූපණය කියන එක දක්වන්න පුළුවන්. අපිට එතකොට මෙන්න මේ වැඩි වෙන දිග. දැන් මේක ගත්තොත් ආතන්‍ය බලයක් යෙදුවොත් එහෙම පුතේ දිග වැඩි වෙනවා. සම්පීඩක බලයක් යෙදුවොත් එහෙම මෙයාගේ දිග අඩු වෙනවා. මේ වැඩි වෙන දිගට හරි අඩු වෙන දිගට හරි පුතේ අපි විශේෂ නමක් කියනවා විතතිය. ඒ නම හොඳට මතක තියාගන්න. මේකේ නම් මේ වැඩි වුණ දිග ප්‍රමාණයට අපි කියනවා විතතිය. අපි ගොඩක් වෙලාට ඒක ඊ අකුරෙන් තමයි පෙන්වන්නේ. ඒ වැඩි වුණ දිගට අපි කියනවා පුතේ විතතිය. ලියාගමු. දිගෙහි වැඩිවීම විතතිය ලෙස හැඳින්වේ. දිගෙහි වැඩිවීම විතතිය ලෙස හැඳින්වේ. දිගෙහි වැඩිවීම පුතේ අපි විතතිය කියලා කියනවා. තව ඕන අපිට කියන්න පුළුවන් දිගේ අඩුවීම සංකෝචනයක් කියලා අපිට කියන්න පුළුවන්. කියන්න දිගෙහි අඩුවීම සංකෝචනයක් ලෙසද හැඳින්විය හැක. දිගෙහි අඩුවීම සංකෝචනයක් ලෙසද හැඳින්විය හැක. හරි පුතේ මෙතන තියෙන ඒවා පොඩ්ඩක් පොඩි රූප සටහනක් ඇඳගන්න පිළිවෙලට. මෙතන සම්පීඩක බලයක් යොදන්නේ. මෙතන ආතන්‍ය බලයක් යොදන්නේ. ඒතර ආතන්‍ය බලයක් යෙදුව නිසා මෙයාගේ විතතියක් ඇති වෙනවා. සම්පීඩක බලයක් යෙදුව නිසා මෙයාගේ සංකෝචනයක් ඇති වෙනවා. හරි. සටහන සම්පූර්ණ කරගන්න. හරි. දැන් අපි ඒකමාන විරූපණය පුතේ කතා කරේ. ඒ වගේ තියෙනවා පුතේ ද්විමාන විරූපණය. ඒතකොට ද්විමාන විරූපණය පුතේ වර්ගඵලය තමයි වෙනස් වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ආස්තරයක් ගමු. මෙන්න මේ ආස්තරය හිතන්නේ යකඩ ආස්තරයක් කියලා. මේ යකඩ ආස්තරේ පුතේ අපි වටේට බල යොදනවා. මේ බලය යෙදුවට පස්සේ මොකද්ද වෙන්නේ? හතර වටේම අදිනවා කියලා හිතන්නකෝ. මෙයාගේ පුතේ වර්ගඵලය මෙයා වෙනස් කරගන්නවා. මෙයා දැන් මෙන්න මේ ගානට ලොකු වෙලා.
අන්න එතකොට පුතේ මොකද්ද මෙයාගේ සිද්ධ වෙලා තියෙන්නේ? ද්විමාන විරූපණය කියන්නේ මාන දෙකක් ඔස්සේ විරූපණයක් සිද්ධ වෙලානේ. ඒකට පුතේ අපි කියනවා ද්විමාන විරූපණය කියලා. ලියන්න. ඊළඟ එක ද්විමාන විරූපණය කියලා ලියලා වර්ගඵලය සිදුවන වෙනස් වීම වර්ගඵලයේ සිදුවන වෙනස් වීම ද්විමාන විරූපණයක් ලෙස සරලව හැඳින්විය හැක. ඒක සරලව අන්න ඒ විදිහට හඳුන්ව ගන්න පුළුවන්. මෙන්න මේ රූප සරහන පොඩිවට ඇඳගන්න. ඒතර මාන දෙකක් ඔස්සේ තමයි පුතේ මෙයා විරූපණය වෙන්නේ. රූප සරහන හරි ලස්සනට පැහැදිලිව ඇඳ ගන්න. මේවා නිකන් මේ පෑනෙම්ම නිකන් ඇඳ ගන්න එපා. අඩි උලක් තියලා ලස්සනට කොටුව ගහලා ඇඳ ගන්න. හරි පුතේ. ඊට පස්සේ අපි ත්‍රිමාන විරූපණය ගැනත් ලියාගමු. එතකොට විරූපණයේ ප්‍රධාන කොටස් තුනයි. ඒකමාන විරූපණය, ද්විමාන විරූපණය සහ ත්‍රිමාන විරූපණය. ලියන්න. ත්‍රිමාන විරූපණය ත්‍රිමාන විරූපණය මේ ත්‍රිමාන විරූපණය පුතේ බලයක් යොදලා අපිට දිග පළල උස කියන තුනම වෙනස් කරගන්න ඕනේ. එතකොට ඒකේ වර්ගඵලයත් වෙනස් වෙලා උසත් වෙනස් වෙලා ඔක්කොම පරිමාව වෙනසක් සිද්ධ වෙනවා. එතකොට පුතේ අපි කියන එකට ත්‍රිමාන විරූපණයක් කියලා. උදාහරණයක් විදිහට මොන හරි ඝන ලෝහ කුට්ටියකට අපි හතර වටෙන් තෙරපුමක් ලබලා දෙනවා කියලා හිතමුකෝ. සම්පීඩනය කරනවා කියලා. එතකොට ඒක චුට්ටක් අඩු වෙනවනේ. දිග පළල උස. අන්න එතකොට පුතේ අපි කියනවා ඒක ත්‍රිමාන විරූපණයක් විදියට. එහෙමත් නැත්නම් මෙන්න මේ වගේ ලෝහ කුට්ටියක් අපි හැම පැත්තටම බල දෙනවා. උඩ පැත්තටත් බලයක් දෙනවා. සියලුම දිශාවලට බල දීලා එතකොට මෙයා ටිකක් පරිමාව වැඩි කර ගන්නවා කියලා හිතන්නකෝ. මෙන්න මෙයා ලොකු වෙන නිසා අපි කියනවා එයා විරූපණයක් සිදු වෙනවා. මොකද මුල් පිහිටුම බලයක් යෙදීම නිසා මුල් පිහිටුමේ හැඩය වෙනස් කරගන්න එකට අපි කියනවා විරූපණයක් කියලා. එයා මාන තුනක් ඔස්සේ දිග පළල උස කියන මාන තුනම ඔස්සේ සිදු වෙන නිසා අපි කියනවා පුතේ එයාට ත්‍රිමාන විරූපණයක් කියලා. ලියාගමු. පරිමාවේ සිදුවන විරූපණයක් ලෙස ත්‍රිමාන විරූපණය සරලව හැඳින්විය හැක. පරිමාවේ සිදුවන වෙනසක් ලෙස සිදුවන විරූපණයක් ලෙස පරිමාවේ සිදුවන විරූපණයක් ලෙස ත්‍රිමාන විරූපණය සරලව හැඳින්විය හැක. හරි මේ රූප සරලත් පුතේ ඇඳ ගන්න. ටක් ගාලා ඇඳ ගන්න. හරි. අපි යමු ඊළඟ කොටසට. ලියන්න දැන් තමයි පුතේ අපි ඕක තමයි MCQ එක කියන කොටසේ යටතේ අහන්න පුළුවන් දේවල් ටික. ඒතර අපි එතන මුලින්ම ඉගෙන ගත්තා විරූපණය කියන්නේ මොකක්ද කියලා. විරූපණය කියලා කියන්නේ මොකද පුතේ? බලයක් යෙදීම නිසා මුල් හැඩය වෙනස් වෙන එකනේ. යම්කිසි වස්තුවක හැඩය වෙනස් වෙන එකට අපි කියනවා විරූපණයක් කියලා. ඒකට වෙන්න මොකක් තියෙනවද? අපි බලයක් යොදලා තියෙනවා. එතකොට මේ බලයක් යොදපු නිසා මොකද්ද වෙන්නේ?
ඒ හැඩය පුතේ ප්‍රධාන ආකාර තුනකට වෙනස් වෙන්න පුළුවන්. එකක් තමයි ඒකමාන විරූපණය, අනිත් එක ද්විමාන විරූපණය, අනිත් එක ත්‍රිමාන විරූපණය. ඒකමාන විරූපණයේදී සිදු වෙන්නේ දිග විතරයි වෙනස් වෙන්නේ. එතකොට අපිට පීඩනයක් යොදලා හරි ආතතියක් යොදලා හරි අපි ඒකට කියනවා ආතන්‍ය හෝ සම්පීඩක බල. ඒව යොදලා අපිට පුළුවන් දිගේ විතරක් වෙනසක් කරගන්න. ආතතියක් යොදලා දිග වැඩි කරගන්න පුළුවන්. සම්පීඩනයක් යොදලා සංකෝචනය කරලා දිග අඩු කරගන්න පුළුවන්. එතකොට ද්විමාන විරූපණයේදී සිද්ධ වෙන්නේ පුතේ එයාගේ වර්ගඵලය තමයි එයා වෙනස් කරගන්නේ. ත්‍රිමාන විරූපණයේදී දිග පළල උස කියන තුනම වෙනස් කරගෙන පරිමාව වෙනස් කරගන්න. ඉතින් ඔය ආකාරයට තමයි පුතේ විරූපණය වෙනස් වෙන්නේ. අපි අර විරූපණයේ අර දෙක කතා කරන්නේ දැන් බලයක් යෙදුවට පස්සේ හැඩය වෙනස් කරගන්න එක තමයි විරූපණය කියලා. එතකොට මේ විරූපණය කියන එක පුතේ තව ආකාරයකට අපිට කියන්න පුළුවන් යොදපු බලය ඉවත් කළාට පස්සේ මේ ඉවත් කරන එක ගැන කියන්නේ. යොදපු බලය ඉවත් කරාට පස්සේ නැවත මුල් හැඩයේම වස්තුව ලබා ගන්නවා නම් ඒක ප්‍රත්‍යස්ත ද්‍රව්‍යයක් වෙනවා. යොදපු බලය ඉවත් කරාට පස්සේ නැවත මුල් හැඩයේම යොදාගන්නේ නැත්නම් ඒක අප්‍රත්‍යස්ත ද්‍රව්‍යයක් වෙනවා. ඒතර ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය වලට අපිට ගන්න පුළුවන් රබර්, විවිධ ලෝහ වර්ග ගන්න පුළුවන්. ඒව ගන්න පුළුවන් නේ. ඒ වගේ ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය වලට අපිට ගන්න පුළුවන් මැටි, තාර, සමහර ලී ඒ වගේ පුතේ අප්‍රත්‍යස්ත ද්‍රව්‍ය විදිහට අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟට MCQ point 2 ලියා ගන්න. MCQ point 2 යටතේ කම්බියක් සඳහා භාරය සමග විතතිය විචලනය භාරය සමග විතතිය විචලනය හරි. දැන් අපි කම්බියක් සඳහා භාරය සමග මේ විතතිය විචලනය කියලා අපිට මේ භාරය වෙනුවට අපිට කියන්න පුළුවන් මොකක් හරි බලයක් කියලා. එතකොට බලයක් පුතේ යොදන්න පුළුවන් ප්‍රධාන එක විදි තියෙනවා. එකක් තමයි ඇදීමකට ලක් කරලා ඒ කියන්නේ ආතතියක් ලබා දීලා, අනිත් එක තමයි සම්පීඩනයකට ලක් කරලා එහෙම නැත්නම් පීඩනයක් ලබලා දීලා. එතකොට සම්පීඩනයකට ලක් කරා පුතේ එයා සංකෝචන වෙනවා, දිග අඩු වෙනවා. ඇදීමකට ලක් කරා මෙයාගේ දිග වැඩි කරගන්නවා. එයා ඒකට අපි කියනවා විතතියක් කියලා. හරි. එතකොට මෙන්න මේ වක්‍රය කොහොම තියෙයිද? දැන් අපි ගමුකෝ මෙන්න මේ වගේ තන්තුවක් ගන්නවා. මේ කෙලින් තියෙන තන්තුව. මේ තන්තුවේ පුතේ මම මෙතෙන් යම්කිසි බලයක් දෙනවා F කියලා. මේ උඩින් එල්ලලා තියෙන්නේ කියලා හිතන්න. මේ F කියලා බලයක් දුන්නට පස්සේ මෙයා මේකම තමයි මම මෙයා දින්නේ. මෙයා මොකද්ද වෙන්නේ? දිග එන්න වැඩි කරගන්නවා. මෙන්න මේ A ලක්ෂය මෙන්න මෙතෙන් එනකන් එනවා. ඒතර වැඩි වුණු දිග ප්‍රමාණය තමයි පුතේ මෙන්න මෙතන මම මේ පෙන්눔 කළේ. මේ පෙන්눔 කරේ වැඩි වූ දිග. මේ බලය යොදපු නිසා තමයි මෙයා මේ දිග වැඩි කරගත්තේ. දිග වැඩි කරගත්ත නිසා අපි ඒකට කියන පුතේ විතතියක් කියලා. අපි මේ යොදන බලය පුතේ වැඩි කරන්න මේ බලය වැඩි කරන්න මෙයා මේ පහළට එන දිග ප්‍රමාණය වැඩි වෙනවා. එක්තරා සීමාවක් වෙනකන් හොඳට ඔළුවට දාගන්න මේ වචනේ යම්කිසි සීමාවක් වෙනකන් මේ බලයේ යම්කිසි සීමාවක් වෙනකන් මෙයා පුතේ බලය යොදන්න ඒ බලයට අනුරූපව සමානුපාතිකව මෙයා දිග වැඩි කරගෙන යනවා. අපි මේ වක්‍රයේ පුතේ අපිට අඳින්න පුළුවන් මෙන්න මේ ආකාරයට.
අපි එක පැත්තකට දාමු පුතේ මේ පැත්තට භාරය දාමු. මේ භාරය වැඩි කරගෙන යද්දී මෙයාගේ විතතිය ඒ කියන්නේ මේ වැඩි වෙන දිග ප්‍රමාණය මේ අක්ෂයට ගමු. භාරයත් එක්ක විතතිය විචලන වෙන ආකාරය. ඒ මොනොත් පුතේ අපිට කොහොමද අඳින්න පුළුවන්? මෙයා එක්තරා සීමාවක් වෙනකන් මෙයා